ගෝපාල් මට හිතෙන්නේ අපිට සුබ ආරංචියක්. සත්‍ය කුෂිකා ඇසෙන් නැද්ද ගිවින් දෙන බෙරහඳ. වීර වීර තෙදවත් මහරජා රුපු කැලහ රණ බිමට වැඩි. යුද්ධ කලා අසිපත් ලැබවා ඉන්ජය ලැබුවා රුපු බලය බිඳී. ඒ කවුරුද? ප්‍රජාපති දේවිය කොමත් මේ ഘോഷාවලෝෂිකා මේ ගිගුම් හඬ වැසියන්ගේ ප්‍රීතිය මහදේවිය සුද්ධෝදන මහණිවිදුන් පාණ්ඩවයන් පරාජය කර ළඟා වෙමින් සිටනවලු කපිලවස්තුපුරයට. එසේනම් දෙවියන් සවන් පැව අපක ඉන්නේද? නුඹ මේ පුවත මහමායා දේවිය වෙත සැලකලාද? නැහැ. එතුමිය දක්නට නැහැ සිරියන් මාලකේ. එසේද? නුඹ එතුණුවර වැසියන්ට දැනුම් දෙන්න. එම පුවත මා විසින්ම සැලකලා සිටිනා මහදේවිය වෙත. මායා ඔබට සැලුණාද එම පුවත? පුවත? කුමද ප්‍රජාපති? මේ ගිගුම් හඬවත් ඇසෙන්නේ නැතිද? අපගේ ප්‍රාර්ථනාව සැබෑ වෙලා. මහරජතුමා සංග්‍රාමයේ ජය අරන්. අද කපිලවස්තුපුරමේ ප්‍රීතියෙන් කැළඹිලා. ප්‍රජාපති දැන සිටියතුමා ජය ලබන බව ඔබ පෙරමකට ගොස් මහරජතුමා පිළිගන්න. එතුමා මේ මොහොතේ ඊටම සතුටු වේවි. ඔබේම කුල සංග්‍රහ සත්කාරාදීන්. එවිට ඔබ මා කිසි දිනක යුද්ධය අනුමත කළේ නැහැ ප්‍රජාපති. මායා මා පෙරමකට නොයන්නේ මෙවැනි මොහොතක නොහැකි නිසායි මහරජු ඉදිරියේ දුක් වීමට. මා කැමති නැහැ කිසිවෙකුට දුකක් අත් වෙනවට. මායා මහරජතුමා පාණ්ඩවයන් සමග යුද වැදුනේ අපගේ ශාක ජනපදය ආරක්ෂා කර ගැනීමට. කපිලවස්තුපුරය වෙනුවෙන් එතුමා යුද වැදුනේ. එය රාජ ධර්මයක්. මා නම් දකින්නේ නැහැ එහි කිසිදු දෝෂයක්. ඔබ පවසන්නේ එතුමා යම් වරදක් නැහැ ප්‍රජාපති නැහැ. මා දොස් පවරනවා නෙවෙයි අපගේ මහරජතුමාට. මට නම් වැටහෙන්නේ නැහැ ඔබ පවසන දෙය. කුමක් වුවත් යුතුයකමක් පැවරී තිබෙනවා. මහරජතුමා පිළිගැනීමට අප යා යුතුයි. මහා වාසල් දොරටු අසලට. ඉතින් ඔබ යන්න. අප දෙදෙනාම අපේ මහරජතුමාට උතුම් තුටු පඬුරක් සතුටින් අපි පිළිගන්වමු. මහරජතුමාගේ වීරත්වයයි මේ සුන්දරත්වය එකට මුසු කර. කෙසේද දෝතෝදන වගවිත්ති? අපේ ආශිර්වාද රජතුමනි. ශාක්‍ය රාජ්‍යයට මංගල්‍ය සමයක් උදා වෙලා. නුඹ සිටියේදී එවන්නක් සිදු නොවී තිබේවිද මලන්ද? මේ කපිලවස්තු නුවර නුඹ වැන්නෙක් නොසිටින්න මලන්ද? මට කිසිදා හැකි වෙන්නේ නැහැ සංග්‍රාම කිරීමට. බොහෝ වේදනාවක් ඔබට. නැහැ මායා. ගතට දැන්න වේදනාව ඔසු වලින්වත් යටපත් කළ හැකි.
සිතට දැන්න වේදනාව ඔසු වලින් තබා කිසිවකින් සුව කළ නොහැකි. කොපමණ ජය ලැබුවත් ඉතිරිව ඇත්තේ දුකක් පමණයි. ළඟදිම දුක නිමා වේවි. ස්ථිරයි. කුලගුරුතුමා පවසා තිබෙනවා නාමේ කියලා. මේ එළඹෙන ග්‍රහයෝගයට අනුව සූර්ය වංශයේ ඊටම ප්‍රබල දරුපතක් සිදුවනවා. පුර 15ක පිටියල දිනක සිකුරු මීන රාශිගත වී පුනාවස නැකත උදාවන විට එම සුබ මුහුර්තය මහා පුරුෂයෙකු මේ පොළොව තලයේ මත පහළ වෙනවා. එතුමා ශාක්‍ය වංශය බබලවනවා. අපගේ ප්‍රාර්ථනාව සඵල වෙන බවයි එතුමා පවසා ඇත්තේ. මට අවශ්‍ය ශාක්‍ය වංශය බබලවන පින්වත් පුත්‍ර රත්නයක් මායා. ඔබේ අරමුණ දෙන කිට්ටු වේවි. දැන් ප්‍රමාණවත්. ඕනෑම අරමුණක් ඉටු වීමට ඊට සරිලන කාලයේ පැමිණ යුතුයි ස්වාමීනි. සැබෑවට ඔබ මෙහි මා සිතුවේ ඔබ ජය පෙනුලලි කියා ස්වාමීනි. නොවැටහෙන කරුණක් දේවිය. මහරජතුමා ජය පෙනුලෙන් නොවැඩියේ කිසියම් සිත්තෙවුලකින්ද? එතුමාගේ සිත්තෙවුල තව නොබෝ දිනකින් මසහන්සෙන් දේවි. මායට පමණයි එය කළ හැක්කේ. බ්‍රාහ්මණ ඇදුරන් පවසන අනාවැකිවලට අනුව ඇයට පමණයි එවැනි උතුම් භාග්‍යයක් හිමි. බෝධිසත්වයෝ උතුම් සුදු ඇත් වෙසක්ගෙන එයින් නුදුරු ඇති රන් මුවා පර්වතයෙන් බැස එයින් රිදී පර්වතයට නැගී උතුරු දෙසින් අවුත් රිදී දමක් වැනි වූ සොඬින් සුදු පියුමක් ගෙන කුංචනාද කොට රම් විමනකට පිවිස දේවිය හුන් යහන වට තුන් වටයක් ප්‍රදක්ෂිනා කොට දකුණු ඇලයෙන් දේවියගේ කුසට ඇතුළු වූහ. එකිනෙහිම බෝසතුන්ගේ පිළිසිඳ ගැනීම සිදු විය. ඊයේ රාත්‍රියේ අපගේ මහදේවිය දුටුවේ ආශ්චර්යමත් සිහිනේ අර්ථය අවශ්‍යයි මට දැන ගැනීමට. රාජ හිතෛෂික කුලගුරු වාචස්පති ප්‍රමුඛ බ්‍රාහ්මණ ඇදුරුතුමනි. කුමක්ද ඒ අద్భుත සිහිනෙන් පැවසෙන්නේ? ස්වාමීනි, ඒ සිහිනේ සුබයි. ඒ සිහිනේ අර්ථය මහා දේවිය කුසින්
ආකාශය මහ පොළොව සහිත විශ්ව අවකාශයේ මුළුල්ලේ අගරජ වන චක්‍රවර්ති රාජයෙකු පහළ වන බව. ආශිර්වාද වේවා මහදේවිය පිළිසිඳගෙන. සුබ පැතුම් මායා මගේ සුබ පැතුම්. මගේ සුබ පැතුම් මහදේවි. සුබ පැතුම් රජතුමනි. සුබ පැතුම්. සුබ පැතුම්. සුබ පැතුම්. සුබ පැතුම් රජතුමනි. අපගේ ප්‍රාර්ථනාවේ ඵල දරලා මායා පිළිසිඳගෙන රාජකීය වෛද්‍යතුමා දැන් ඒ බව සනාථ කළා. ආශිර්වාද වේවා. ආශිර්වාද වේවා. භාග්‍යයක් මහරජතුමනි. මේ බිහිවන කුමරා ඒකාන්තයෙන්ම මහා පුරුෂයෙක්. සියල්ල වන්නාට ශාක්‍ය වංශයට මින්පසු අවශ්‍ය කරන්නේ සාමාන්‍ය රාජකුමාරයෙක් නොවේ. මහා පුරුෂයෙක්. චක්‍රවර්ති මහා රාජයෙක්. මායා විසවුන් සිහිනෙන් දුටුවා. සිහිනේ විලසට කුමරුන් වැඩියා. දෙව්ලෝකෙන් මෙහි වැඩියාදෝ. ලෝක රජවන මේ කුමරා ඒ කවුරුන්දෝ? කවුරුන්දේ? සිටින්න ඒ කපිල් වස්තුහි යුවරා. මේ ඔබ කුමක්ද කරන්නේ? ඇයි ඔබ කක්ෂින් උඩ හරින්නේ? මෝන් සිර කරුවන් නොවේ මංගල. මෝන් පන්ති. ඔවුන් උරුම අහස. ඔවුන් සිරියසේ දිදාසේ. මේ බලන්න. ඔවුන්ගේ සතුට අපිට වගේමයි. අපේ මායා පිළිසිඳගෙන. ඉතින් සතුට නැතිද? සතුට නැතිද? සතුටින් පිනා යනවා. ප්‍රමාණවත්. මෙය පමණ. ඔබ මගේ මවද නැක නේද? මා නිසා මෙතරම් වෙහෙසෙන්නේ? උපදින කුමර චක්‍රවර්ති වූ පසු අනාගතේ අප දෙදෙනාගෙනම මිනිසුන් නිතා ගෞරවයෙන් සිහිපත් කරાવી. මා ගැන දෙවරක් පවසාවේ. දෙවරක්? ඒ කෙසේද? පවසන්න. මහරජතුමාගේ සුළු වග බිසව ලෙස මා කුමරුගේ සුළු මව. එසේම ඔබේ සොයුරිය. ඒ නිසාත් මා කුමරුගේ සුළු මව. දැන් වැටුණාද ඔබට? ඕම් මූකම් කරෝති වාචාලම් පංගුම් ලංඝයතේ ගිරේ. දැන් ඔබ පුත්‍රයෙකු ඇතිදැඩි කරන ආකාරය උගත යුතුයි. ඇය පුත්‍රයා බිහි කරනවා පමණයි. පුත් කුමරු ඇතිදැඩි කරන්නේ මා විසින්. මව්දේවිය මම. අපූරුයි මව්දේවිය අපූරුයි. මහදේවිය කරුණක් තියෙනවා පවසන්නට. ඔබට ඊට අවසර අවශ්‍ය නැහැ මංගල. මහදේවිය මහරජතුමාගේ ජීවිතයට අනතුරක්. මේ කුමන්ත පවසන්නේ මංගල? සත්‍යය. නවත්තන්න. පවසන්න. මහරජතුමාට කවරිත අනතුරක් කරන්නේ? ඔබ මංගල. මහදේවිය අසන්න. නියමයක් තිබෙනවා අතීතයේ සිට පැවතෙන කොළඳුන් දරුවා ස්වාමියාගේ නිවසේදී ප්‍රසූත කළ තෑගී ස්වාමියා මිය යන බවට. නොපෙනෙන බලයන්ගෙන් යුක්තයි මේ ලෝකය. සිතන්න.
මේ ඔබගේත් කුළුඳුල් දරුවා. මහදේවිය මා පවසන්නේ ඔබේ මෙහාපතට අප අතර පවතින බැඳීමට විශ්වාස කරන්න මා පවසන දේ මෙහිදී කුමරුවා බිහි කිරීම උචිත නැහැ කිසිවත්. අනතුරක් සිදු විය හැකි. මහරජතුමාට කුමරුට හෝ අක විසවට කිසිවෙකුට හෝ අනතුරක් සිදු වීම මට නම් ඉවසිය නොහැකි මේ රාජ මන්දිරය තුල. මහදේවිය පිටතට වඩින්න මහරජතුමාට මා වටහා දෙන්න. තවත් ප්‍රමාද විය යුතු නෑ මහදේවිය. මා හිත උදෑසනීම දේවදානුවර බලා පිටත් වෙනවා. කපිල වස්තු සීමාවෙන් පිටත උපදින කුමරුවන්ට ශාක්‍ය වංශයේ මහරජකම හිමි වෙන්නේ නැහැ මහදේවි. සත්‍ය වශයෙන්ම ඔබට ඒ සිතුනේ මෙවැනි බැලෑරුම් මොහොතක හදිසියෙම පියරජතුමාව බැහැ දකින්න. ඔබ මේ නිතමත් අපිට බොහෝ ලෙන්ගතුයි. ඒ නිසා ස්වාමීනි ඔබට දෙවියන්ගේ රැකවරණ පිටත් වෙන්න. මා පසුවනේ ඊටම සතුටින්. පියරජතුමා දැකීම මට ඊටත් වඩා සතුටක්. කුඩා වියේ සිට මාසා ප්‍රජාපති ඉතා ලෙඩවී සිටියේ පියාණන්ට බොහෝ ලෙඩවේවි අනාගතයේ අපගේ පුත් කුමරුත්. ප්‍රජාපති මා කැමති මදක් මේ විවේක ගන්න. මා කුඩා වියේ සිටම දැඩිව ඇලුම් කළා මේ ලුම්බිනි වනයේ අලංකාරයට. ශාන්ත බවින් පිරිපුන් මේ සල්වනය කුමද්දෝ රහසක් පවසනවා මෙන් දැනෙනවා. මට සිතා ගන්නට බෑ ඒ කුමද්ද කියා. මායා ඔබ අතර තිබෙන සල්රුකස්සල මදක් විවේක ගන්න. මා පිපාසයට යමක් රැගෙන ඉන්නම්. මායා ලෝෂිකා රාධිකා පිටරේ පැමිණෙන්න. ඉක්මනින් උදව් අවශ්‍යයි මහදේවියට. නාරදත්ත අවසන් මුනිතුමා එතුමන් පැමිණෙනවා. සියලු සතුන් සංසාර දුකින් මුදවන ඒ මහා වීරයන්න් මනුෂ්‍ය ලෝකයට සපත් වෙනවා. මහා වීරයන්න් මනුෂ්‍ය ලෝකයට සපත් වෙනවා. මායා මේ මොහොතේ හොඳින් සිතට ධෛර්ය ගන්න. විශ්වය අන්ධකාරයෙන් මුදවන මහා ආලෝකය පහළ වුණා. සුබ පැතුම් මායා, සුබ පැතුම්. පුත් කුමරෙක් මේ ලෝක ධාතුවේ එතුමන්ට වැඩි මහා ප්‍රඥාවන්තයෙක් තවත් පහළ විය නොහැකි. කවරෙක් ගැනද පවසන්න මුනිතුමා? දඹදිව. කපිලවස්තු නුවර. ලුම්බිනි
ලුම්බිනි වනයේදී අසම සම මහා වීරයාණන් පහළ වුණා. මහරජතුමාට හිමිවුණේ කොපමණ සුන්දර පුත්‍රවනාද. උපන් හැටීම මෙවැනි ප්‍රසන්න විලාසයකින් හිනාන්න පින්වත් කුමාරේ පහනන් දැක නැමීට පෙරදී. මේ බලන්න මායා. යුව රජතුමාගේ දැස ඔබේ දැස් වගේමයි. पिता पितामहश्चैव तथैव प्रपितामहः मातामहः तत्पिताश्चैव प्रमातामहकादयः एते भवन्तु मे प्रीता प्रयच्छन्तु च मङ्गलम् ॐ समस्त पितृभ्यो नमः तर्पयामि. සූර්ය අවසර මහරජතුමනි. නුඹ මෙහි කුමක්ද කරන්නේ? නුඹට පැවරුවේ මහදේවිය ඇතුළු පිරිස දෙව්දහන නුවරට කැඳවා යාම. එසේ මහරජතුමනි, දෙව්දහ යන අතරමඟ ලුම්බිනි සල්වනයේදී ලුම්බිනි වනයේදී කුමක්ද සිදුවේ? සූර්ය ලුම්බිනි වනයේදී කුමක්ද සිදුවේ? මහදේවී ශාක්‍ය කුලයේ ඔටුන් හිමි කුමරු බිහි කළා මහරජතුමනි. කුමක්? එසේ මහරජතුමනි. මාගේ ජීවිතයේ මෙතෙක් ප්‍රීතිදායක පණිවිඩය රැගෙන ආවේ නුඹ සූර්ය. පවසන්න සූර්ය, පවසන්න. පවසන්න සූර්ය, මට පවසන්න කුමක්ද නුඹට අවශ්‍ය? රන් රිදී මුතු මැණික්. අද මට ඒ කිසිවකින් ඇති ඵලය කිම සූර්ය? පවසන්න සූර්ය. නෑ මහරජතුමනි. මගේ බිරිඳත් අද පුත්‍රයෙකු ප්‍රසූත කළා. මේ පමණ කලක් මා ඔබතුමා වෙනුවෙන් සේවය කළ පරිදිම මගේ පුත්‍ර චන්නටද අවසර ලබා දෙන්න අනාගත යුව රජතුමා සඳහා සේවය සලසන්න. ඒ පමණයි රජතුමනි. යහපති. එය එසේම සිදුවේ. මහරජතුමනි. අමිතෝද. අපට පුත් කුමරෙකු ඉපදිලා. එසේ රජ. අපට පුත් කුමරෙකු ඉපදිලා. දෝතෝදන. මගේ අරමුණු සැබෑ වුණා. මගේ සීනේ සැබෑ වුණා. අපට කුමරෙකු ඉපදිලා. රජතුමනි, අප කොමක්ද කළ යුත්තේ වෙනුවෙන්? රටවැසියන් ප්‍රීති උත්සව පවත්වායි මහරජතුමනි. මේ ප්‍රීතිදායක පුවත සැලවුවාම එසේයි. කපිලවස්තු පුරයට මිහිට වඩා සුබ මංගල්‍ය කාලයක් උදාවන්නට සැටියක් නැහැ කෙසේවත්. පැමිණෙන්න. සුද්ධෝදන මහරජු ලෙස සමස්ත ශාක්‍ය කුල සත් ප්‍රජාව වෙත මාගේ රාජකීය ප්‍රණාමය. ශාක්‍ය කුලයේ සියල්ලන්ගේ ආශිර්වාදයෙන් ප්‍රාර්ථනා බෙලෙන් සැබෑ වෙලා අපගේ සුබ සීනය. ශාක්‍ය කුලයේ බබලවන පින්වත් පුත්‍ර රත්නය පහළ වූ බව සැලයි. මෙතුවක් කලක් අපගේ රාජ්‍යයේ පැවති සියලු දුර්භාග්‍ය අවසానයි. ඒ නිමිත්තෙන් අද සිට කපිලවස්තු නුවර පුරා රාජ්‍ය මගින් දින 3ක් උත්සව පැවැත්වෙනවා. යායුතු යප ලුම්බිනිය බලා හැකි විකසින් මගේ කුඩා ශාක්‍ය කුමරු දැක ගන්න අතුරු නෑ මට ඉවසුමක්. මහදේවියත් මග බලන් ඇති. යමු අපි. මේ ලුම්බිනි වනයේ දේවතාවුන් දුටුවයි බොහෝ සිටිනවා. දේවතාවුන් නොවේ. ප්‍රජාපති අවශ්‍යයි කපිලවස්තු නුවර යාමට. ඔබේ කැමැත්ත මායා. අපි යමු කපිලවස්තු නුවරට. මා කටයුතු පිළියෙල කරන්නම්. නෑ ප්‍රජාපති.
තනිවම නොවේ කපිලවස්තු නුවර යන්නේ. වැටහුනේ නෑ මට. මහරජතුමා සමගයි කපිලවස්තු නුවරට යන්නේ. මහරජතුමා? එතුමා අප පිළිගැනීමට වාසල් දොරටු අසල පෙරහැර පවත්වනවා ඇති. නෑ. සැලුණා නම් පුවත කපිලවස්තුන් දැන්ටමත් පිටත් ඇති. අවසර මහදේවිය අවසර සුබ පණිවිඩයක්. රාජකීය පිරිවරින් මහරජතුමා ළඟා වෙමින් සිටිනවාලු ලුම්බිනි වනයේට. මායා ඔබ මහරජතුමාගේ හැඟීම් පමණක් නොවේ. එතුමාගේ සිතුවිලි ඇතුළු මුළු ඇතුළාන්තයම හොඳින් හඳුනනවා. මේ මොහොතේ අවශ්‍ය වන්නේ මහරජතුමාව සාදරයෙන් පිළිගැනීම. ඒ පමණක්ද? තව කුමරු රැගෙන ඔබ යන්න මහරජතුමා අභියසට. එතුමා කුමරු දැකීමේ සතුටටපත් වේ. එසේ. මහරජතුමාට සෞභාග්‍යමත් කාලයක් උදා වෙලා. නුඹගේ ওই කුල චාරිත්‍රාදීන් මට මගේ සිඟිති කුමාරයා දැක ගැනීම තව තවත් ප්‍රමාද වෙනවා පමණයි. නුඹ මගේ කාලේ අපතේ හරිනවා ප්‍රජාපති. කොහිද කුමරා? කොහිද මහදේවිය? ඉවසන්න. කුමරා පෙන්වීමට පෙර තිබෙනවා තවත් එක් පුරාණ චාරිත්‍රයක්. මා දෙආකාරකින් කුමරුගේ සුළුමව හැටියට පිරිනමන්න තුටුපඬුල එවිටයි දොර හැරෙන්නේ. මේ මොහොතේ දීමට ඇත්තේ පොරොන්දුවක් පමණයි මට. මා දෙන්නම් පොරොන්දුවක්. කැමැති දිනක කැමැති විටක නුඹ කැමැති වරයක් ඉල්ලන්න. පැමිණෙන්න. මහදේවිය පුත්‍රයෙකු බිහි කළ බව සැලවුණා. කෙසේද මායා ඔබට? මා හොඳින් ස්වාමීනි. කුමරුත්සුවෙන් සතුටුයි ඔබ පැමිණියට. කුමක් නිසාද ප්‍රජාපති යහන අසලට පැමිණ තවත් කුමරු සංගවන්නේ? මේ පුරාණයේ සිට පැවතෙන කුල චාරිත්‍ර දේවේනේ. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම්. බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් මා වෙහෙසටපත් කරනවා ප්‍රජාපති. මා වෙහෙසටපත් කරනවා. එවැනි චාරිත්‍රයක් තිබෙනවා රජතුමනි. ස්ත්‍රියක් ප්‍රසූතියෙන් දින කිහිපයකට පසුවයි පුරුෂයෙකු දැකිය යුතු වන්නේ. එතෙක් ස්වාමියා දැකීමත් තහනම්. ඇය ඔබේ අගබිස වුවත් දැන් ඇය මවක්. ඇයට දැන් කාලය අවශ්‍යයි මවක් ලෙස හැඩ ගැසීමට. ඒ සඳහායි වෙන්වන්නේ මේ කාලය. දැන් ඔබම පවසන්න බ්‍රාහ්මණ ඇදුරන්ගේ ඉගැන්වීම් නිෂ්ඵලද? සත්‍යයි ඔබ පවසන්නේ බ්‍රාහ්මණ ඉගැන්වීම් නිවැරදි. නමුත් මට නොහැකිද කුමරුව හෝ දැක ගැනීමට? නිසකවම. කුමක්ද රජතුමනි? බ්‍රාහ්මණ අනාවක සැබෑවුවොත් මේ සිටින්නේ අනාගත ලෝකෙම පාලනය කරන චක්‍රවර්ති රාජයෙක්. ශාක්‍ය වංශයේ මින්පසු කිසිවෙකුට දෙවෙනි වන්නේ නැහැ ප්‍රජාපති. මේ සිටින්නේ ලෝකයේම අගරජ වන මහ පුරුෂයෙක්. අපගේ පුත් කුමරු ඔබේ සිහිනේ සැබෑ කරાવી. සේම වේවාය. එසේම වේ.